සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද දවසේත් දිවුලපිටිය මැල්ලව ගෙදර මානිංගමුව මාඔය අසල ශ්‍රී ශාලවන සල්ලි දස්සනාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ගොඩනගන විහාරස්ථානයේ භූමිය සකස් කිරීමේ කටයුතු දින 4 වෙනි දවසටත් අද බැකෝ යන්ත්‍රයක් යොදාගෙන කටයුතු සිද්ධ කරනවා. ලෝකවාසී බෞද්ධ ජනතාව පූජා කරන ලැබූ මුදල් වලින් තමයි මේ උතුම් කටයුත්ත සිද්ධ කරනු ලබන්නේ. ඔබට පේනවා මේ තේක ගස්සන ඉවත් කරලා මේ භූමිය බිම පිළිවෙලකට සකස් කරගෙන යනවා. ඒ වගේ මේ දායක පින්වතුන් පූජා කරපු කළුගල් හැම දැනට අපිට ලැබිලා තියෙනවා. මේ ඔබට පේන්නේ දර්ශනීය මාඔය මේ පූජා භූමිය අසලින් ගලා යන සුන්දර මාඔය මිටියාවත ඉතාම දර්ශනීය පූජා භූමියක්. බස්නාහිර පළාතේ අවසාන බිම් කඩ වයිඹ පළාත ආරම්භ වෙන්නේ එහා යුරෙන් අර පේන හරියෙන් අර පේන්නේ වයිඹ පළාත. මේ බස්නාහිර පළාතේ මේ මාඔය නදී තීරයේ ගලාගෙන යනවා. ඉතින් අපි විශාල මුදලක් වියදම් කරලා ප්‍රධාන පාරදී ගොඩනග ඒ හරියේ බිම පුරවලා පස් ගෙනල්ලා පිටින් ඒ ගොඩ කළා. නැත්තම් ඒ හෝල් එක එතන අර දෙතිස්සේ බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩ ඉන්න ඒ ගොඩනැගිල්ල යට වෙනවා. ඒ නිසාම තමයි විශාල ප්‍රස්ථමානයක් පස්ටිපර් 75කට අධික ප්‍රමාණයක් ගෙනල්ලා ඒ භූමිය ගොඩ කළේ. දැන් බිම බොහොම හොඳට සකස් වෙලා පවතිනවා. ඒ නිසා බැකෝ යන්ත්‍ර යොදාගෙන මේ භූමිය ඉතාම හොඳින් බිම සකස් කිරීමේ කටයුතු සිද්ධ කරනවා. මේ පාර අලුත් පාර හදාගෙන එනවා මාඔය අයිනෙම්ම. මේ පේන්නේ මාඔය කොහොම ලස්සනට ගලාගෙන යන මාඔය මිටියාවත. ඒ නිසා පින්වත් ඔබ තමයි මේ පේන්නේ බස්නාහිර පළාතත් වයිඹ පළාතත් යා වෙන ප්‍රධාන පාලම. ඒ නිසා පින් ඇති ඔබ සියලු දෙනාගේම ආධාර උපකාරයෙන් තමයි මේ කටයුත්ත සිද්ධ කළේ. මේ ජයශ්‍රී මහා බෝධිරාජයන් වහන්සේගේ ශාඛා වහන්සේ රෝපණය කළා. තව ඒකේ ප්‍රාකාර බැම්ම බැඳලා පස් දාලා උස්සලා බොහොම ලස්සනට හදාගන්න විශාල වියදමක් යනවා. මේ ගොඩනමින් නගමින් පවතින චෛත්‍ය රාජයාණන් වහන්සේ මේ කටයුතුත් ඒ භාරගත ඇත්තෝ නිමාවටපත් කරන බව අද ඊ ඇවිල්ලා මතක් කළා. අර පේන්නේ ආවාස මන්දිරය. ඒ නිසා ඔබ තමුන්නාන්සේලා අනේක වාරයක් පින් සිද්ධ වෙනවා. ඔබ පින් අත්හැම දෙනාම පූජා කරපු මුදල් වලින් තමයි මේ පස් ගොඩක් ගෙනල්ලා මෙවුවා ගොඩ කළේ. තව තුනී කරන්න තියෙනවා ටිකක්. අර පාරට සමාන්තරව ඒ හරිය ගොඩ කළා. විශාල වලක් තිබුණේ. ඒ නිසා ටිකෙන් ටික සංවර්ධනය වෙමින් පවතින විහාරස්ථානයේ හරීම සතුටුයි හිතට. අපිත් මහන්සියලා වැඩ කරනවා කොච්චර වයසට ගියත්. ඒ නිසා මේ මුදල් පූජා කරපු විශාල පිරිසක් විවිධ රටවල් වල ඉන්නවා. රුපියල් ලක්ෂ 3යි ගාණක් වගේ තමයි හම්බුනේ. ඒකෙන් තමයි මේ වැඩ ටික පටන් ගත්තේ. ඒ නිසා ඒ සියලු දෙනාටම ජයශ්‍රී මහා බෝධිරාජයන් වහන්සේගේ පිහිටත් දලදා හාමුදුරුවන්ගේ පිහිටත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ විදේශගතව කරන රැකියාවන් කායික මානසික පීඩාවෙන් තොරව හිතේ සතුටින් සුදුසු වේතනයක් ලබාගෙන ඔබ බොහෝම සන්තෝෂයෙන් මේ කටයුතු සිද්ධ කරන්නේ. ඒ වගේ කටයුතු කරන්න වාසනාව ගුණේ වාග්ය උදා වේවා. තුනුරන්ගේ ආශිර්වාදයේ දෙවියන්ගේ රැකවරණය ලැබේවා ඔබ හැම දිනාටම. ඒ වගේම ඔබේ හිසේ පටන් පාදාන්තරයේ දක්වා ඇත්තා වූ 89ක් රෝග 90ක් ව්‍යාධි 203ක් ආන්තර ඇස්වා කටවා හෝ වහලා ඉපදියා බැල් පැන්නු කිරිපැන්නුම් අනවින කොඩින පේව ශූන්‍යයන් නවග්‍රහ දෝෂ සියල්ලක්ම දූරීම් භූත වේවා. ඔබට සිතක් සැනසෙල්ලක් යහපතක්ම උදා වේවා කියලා ආශිර්වාද කරන තුනුරුවන්ගේ ආශිර්වාදයම ලැබේවා.